හරි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරන්න යන්නේ මම ඔයාලට වාඩියෙන් දීපු IT for Speedy Mind 25 වෙනි ප්‍රශ්නයට අදාළව උත්තරේ ගන්න විදිය තමයි මේකෙන් පැහැදිලි කරන්න යන්නේ. ගාණි කියන්නේ එක්තරා රජපෞලක් ඉන්නවා. මේ රජපෞල ගාව මැණික් කැට තියෙනවා. මෙන්න මේ මැණික් කැට මේගොල්ලෝ පෙට්ටගම් තුනක ආරක්ෂිතව අසුරලා තියෙනවා. මෙන්න මේ විදිහේ පෙට්ටගම් තුනක ආරක්ෂිතව අසුරලා තියෙනවා. හරිද? මෙහෙම අසුරලා තියෙද්දී මේකේ පළවෙනි පෙට්ටගමේ දාලා තියෙනවලු මුළු මැණික් කැට ගානින් 3න් 1ක ප්‍රමාණයක්. මුළු මැණික් කැට ගානින් 3න් 1ක ප්‍රමාණයක් අසුරලා තියෙනවලු. හරිද? හරි. දෙවෙනි පෙට්ටගමේ අසුරලා තියෙනවලු මුළු මැණික් කැට ප්‍රමාණය මෙන්න මෙච්චර. එන k වෙදීම 5ක් ප්‍රමාණයක්. හරිද? මෙන්න මේ k ඊට පස්සේ කියනවා තුන්වෙනි පෙට්ටගමේ තියෙනවා මුළු මැණික් කැට ප්‍රමාණයෙන් කොච්චරක් අසුරලා තියෙනවද කියලා තුන්වෙනි පෙට්ටගමේ දීලා නැහැ. තුන්වෙනි පෙට්ටගමේ තියෙන මැණික් කැට ගාන අපිට දීලා තියෙනවා 66ක් කියලා. හරිද? ඊට පස්සේ ආයේ ওই ගාන දීලා තියෙනවා මෙහෙම එකක් දීලා තියෙනව නේද? k සමානයි මෙන්න මේ k සමානයි 1 මේ ධනනිකලයක් කියලා. එතකොට k වෙනුවට අපිට දාන්න පුළුවන් මොනවද අගය? k වෙනුවට අපිට 1 දාන්න පුළුවන්ද? පුළුවන්. 1 දැම්මොත් මේක 5න් 1යි. 2 දාන්න පුළුවන්ද? පුළුවන්. 2 දැම්මොත් 5න් 2යි. 3 දාන්න පුළුවන්ද? පුළුවන්. k 3 දැම්මොත් 5න් 3යි. ආය 4 දාන්න පුළුවන්ද? බැලුවමට පුළුවන්. k වෙනුවට 4 දැම්මොත් 5න් 4ක්. මුළු මැණික් කැට ප්‍රමාණය 5න් 4ක් මේක තියෙනවා. අපිට k වෙනුවට 5 දාන්න පුළුවන්ද? k වෙනුවට අපිට 5 දාන්න බෑ. ඇයි හේතුව? k වෙනුවට 5 දැම්මහම මේක 5න් 5 වෙලා ඒක එකට සමාන වෙනවා. හරිද? එහෙම කවදාවත් වෙන්න බෑ. හේතුව මේකේ 3න් එකක් වෙලා මේක එකක් වෙන්න විදියක් නෑ. හැමතිස්සෙම මොකක් හරි සංසිද්ධියක මුළු සම්භාවිතාවය එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මුළු සම්භාවිතාවයම එකට සමාන වෙන්න ඕනේ. තේරුණාද? හැමතිස්සෙම මොකක් හරි සංසිද්ධියක මුළු සම්භාවිතාවය එකට සමාන වෙන්න ඕනේ. කවදාවත් එකට වඩා වැඩි වෙන්න බෑ. එතකොට මොකද වැඩි වෙන්න බෑ කියලා කියන්නේ මේ බලන්නකො. දැන් ඒ කියන්නේ මෙන්න මේ මුළු සම්භාවිතාව එකක් වෙන්න ඕනේ. මේකේ තියෙන මුළු මැණික් කැට ප්‍රමාණය 3න් එකක් නේ. මුළු මැණික් කැට ප්‍රමාණයෙන් 3න් එකක්. මේකේ තියෙන k බෙදීම 5. මේකෙත් යම් කිසි භාග ප්‍රමාණයක් නේ තියෙන්නේ. මෙන්න මේ ටිකේ එකතුව තමයි එක වෙන්න ඕනේ. හරිද? ඒ හින්දා කවදාවත් මේක විතරක් එක වෙන්න බෑ. මුළු සම්භාවිතාවය හැමතිස්සෙම එක වෙන්න ඕනේ. එහෙනම් k සමානයි 5 කියන අගේ අපිට දාන්න බෑ. k දන්නේ කියලා උනාට 5න් උඩ උත්තරත් එතකොට දාන්න බෑ. එකට වඩා වැඩි වෙනවනේ. හරිද? හරි. එතකොට k වෙනුවට දැන් මට දාන්න පුළුවන් අගයන් මම මොනවද තෝරගත්තේ? 1 2 3 4. 5 බෑ කියලා මම ඔයාලට පැහැදිලි කරා. හරිද? දැන් අපි පොඩ්ඩක් බලමු k වෙනුවට 4 දැම්ම හැකිද කියලා. k වෙනුවට 4 දාලා බලන්න හිතේ. එතකොට 5න් 4යිනේ. අපි දැන් මේකේ භාග සංඛ්‍යාව දන්නේ නැහැ. නිකමට එකතු කරලා බලන්නකො මේකේ මේක එකතු 5න් 4. මෙහෙම එකතු කරොත් මොකක්ද එන අගය? පොදු හරයක් ගන්න 15යි. එතකොට මේක 5 3 15 කරන්නේ 5න් ගුණ කරන්න ඕනේ. එහෙනම් උඩත් 5න් ගුණ කරන්න ඕනේ. 5 15 කරන්න 3න් මෙතන හරය ගුණ කරන්න ඕන. ලවයක් 3න් ගුණවල 12යි. 17 බෙදීම 15ක් නේ. මේකත් එකට වඩා වැඩි සංඛ්‍යාවක් නේද? මේකත් එකට වඩා වැඩි සංඛ්‍යාවක්. එතකොට මේ දෙකේ කොටස් දෙක එකතු මේ k සමාන 4 වුණාමත් එකට වඩා වැඩි වෙලා. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ කවදාවත් k වලගේ 4 ගන්නත් බෑ අපිට. හරිද? එතකොට ඔයාලට ඔතනින් තේරෙන්න ඕනේ k වෙනුවට දාන්න පුළුවන් දන්නේ කියලා සංඛ්‍යා තියෙන 1 2 3 විතරයි කියලා. අපි නිකන් 3ක් දාලා බලමුකෝ. 3ක් බැරි වුණොත් එහෙම නේද? හරි. 3 නිකන් හිතුවා. 3න් එක එකතු කිරීම k වෙනුවට 3 දැම්මහම 3 බෙදීම 5. මේ දෙක නිකන් එකතු කරලා බලන්න. එතකොට නම් පොදු හරය 15යි 5යි 9යි. 15න් 14ක් ඉන්නවා. එතකොට නම් ප්‍රශ්නයක් නැහැ. 15න් 14 කියන එක එකට වඩා කුඩයි. හරිද? හරි. එහෙම වුණොත් ප්‍රශ්නයක් නැහැ කියලා ඔයාලට තේරෙනවා. එහෙනම් k වෙනුවට අපිට දාන්න පුළුවන් අගයන් මොනවද තියෙන්නේ? 1 2 3. හරිද? ඔන්න ඔක ඔළුවටත් ඔයාලට දාගන්නත් පුළුවන්. හරිද? හරි. ඒක ඔළුවේ තියාගන්න අපිට k වෙනුවට දාන්න පුළුවන් අගයන් මොනවද කියලා අපි නිකන් සැලකුවා දැන් k සමානයි 1 2 3 කියන අගයන් අපිට යොදා ගන්න පුළුවන් දන්නේ කියලා. හරිද? 4 5 5ට වඩා උඩ සංඛ්‍යා එකක්වත් දාන්න බැරියයි කියලා මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. හරිද? හරි. ඊට පස්සේ අපි ගාන හදන්න ඕනේ. ඕක නෙමෙයි. හරිද? ඔය කේවලාගයන් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න නැතුවත් මේ ගාන හදන්න පුළුවන්. මම ඒක ඒ විදිහට හදන්න යන්නම්. මම නිකන් කේවලාගයන් එක පැහැදිලි කරලා දුන්නා දාන්න පුළුවන් ඔයාගයන් කියලා. හරි.
එහෙම නැතුවත් අපිට මේ පැහැදිලි කිරීම හදන්න පුළුවන්. දැන් මේකේ මුළු මැණික් කැට ගන්න මේ තුනේම තියෙන මැණික් කැට ගන්න කැපිටල් එක කියලා හිතන්නකො. හරිද? එහෙනම් මෙන්න මේ පළවෙනි කොටුවේ තියෙන මැණික් කැට ප්‍රමාණය මොකද්ද? ඒ ಗುಣ කිරීම 3 එකක්. මුළු මැණික් කැට ප්‍රමාණයෙන් 3 එකක්. මේකේ තියෙන්නේ මුළු මැණික් කැට ප්‍රමාණයෙන් k බෙදීම 5ක්. නේද? හරි. ඔන්න ඔය විදිහට ගත්තොත් මෙන්න මේක දැන් එහෙම භාගය තමයි අපි දන්නේ. ඉතින් මේකේ මුළු මැණික් කැට ප්‍රමාණය දන්නවා. ඒ කියන්නේ 66. මුළු මැණික් කැට ප්‍රමාණය දන්නවා. මුළු මැණික් කැට ප්‍රමාණය දන්නවා ඒ ಗುಣ කරන්න ඕනේ. මුළු මැණික් කැට ප්‍රමාණයෙන් කොච්චරද තියෙන මෙන්න මේ භාගය තමයි අපි හොයාගන්න ඕනේ. මෙතන තමයි අපි හොයාගන්න ඕනේ. මුළු මැණික් කැට ප්‍රමාණය දන්නවා. කොච්චරද මේකේ තියෙන මුළු මැණික් කැට ප්‍රමාණයෙන් කියන එක හොයාගත්තා නම් අපි ඒක 66ට සමාන කරා නම් අපිට පුළුවන් මෙන්න මේ මුළු මැණික් කැට ප්‍රමාණය හොයාගන්න. ඇයි මම මෙහෙම යොදාගන්නේ? අපි මැණික් කැට ප්‍රමාණය අගයක් කියලා දන්නේ මේක විතරනේ. ඒ හින්දා මේ බොක්ස් එක භාවිතා කරලා තමයි අපිට අනිවාර්යයෙන්ම ඒ ගාන විසඳන්න වෙන්නේ. මුළු මැණික් කැට ප්‍රමාණය කියලා ගත්තොත් මේකේ මුළු මැණික් කැට ප්‍රමාණයෙන් කොච්චරද තියෙන්නේ කියන භාගය හොයාගත්තොත් ඒක 66ට සමාන කරලා අපිට ඕකේ උත්තරේ ගන්න පුළුවන් කියලා ඔයාලට තේරෙන්න ඕනේ. දැන් මම හොයන්න යන්නේ මෙන්න මේ භාගය මොකක්ද කියලා. හරිද? මෙහෙමයි හොයන්න යන්නේ. හරිද? ඔය භාගය මොකක්ද කියලා අපි හොයමුකෝ. දැන් මෙහෙමනේ. මේකේ තියෙන භාගය කීයද? 3න් 1යි. මේකේ තියෙන භාගය කීයද? k බෙදීම 5යි. මේකේ තියෙන භාගය වරහණක් විදිහට මම දා ගන්නවා මෙහෙම. මේ සංසිද්ධියේ මේ තුනේම එකතු එක වෙන්න ඕනේ. මොකද මම කිව්වා මොකක් හරි සංසිද්ධියක මුළු සම්භාවිතාවය එක වෙන්න ඕනේ කියලා. එහෙනම් මේකේ 3න් 1යි, මේක k බෙදීම 5යි, මේක භාගයයි, මේක සමාන 1යි. එහෙනම් ඔයාලට හොයාගන්න පුළුවන් මෙන්න මේ භාගය කියන්නේ මොකද්ද? 1 අඩු කිරීම 3න් 1 ධන k බෙදීම 5. ඒ කියන්නේ මෙන්න මේ භාගය කියන්නේ මොකද්ද? වරහන් සුළු කරන්න. 1 අඩු කිරීම 3න් 1 ආය වෙනවා k බෙදීම 5. මේක පොදු හරයක් ගන්නවා මම. යටත් මෙහෙමනේ තියෙන්නේ. 1 3 කරන්න 3 වරක් 1 3යි මෙතනත් 3යි. අඩු කිරීම k බෙදීම 5. ඊළඟට ඔයාලට තේරෙනවා එතකොට ඔයාලට තේරෙනවා මම ගාපු මකලා ඉඳ නැති හින්දා පොඩි බෝඩ් එක කරන්නේ ඒ හින්දිට නෑ. එතකොට මෙන්න මේ භාගේ ඔයාලා හොයා ගන්නවා කීයද? 3න් 2 3න් 1ක් අඩු කරපුවාම 2යි. 3න් 2 අඩු කිරීම k බෙදීම 5 කියලා. හරිද? ඔන්න ඔය විදිහට ඔයාලට ඒක අපිට හොයාගන්න පුළුවන් 3න් 2 අඩු කිරීම k බෙදීම 5 කියලා. හරිද? හරි. දැන් මේක සුළු කීම දැන් යන් අර සූත්‍රෙට මම කලින් ලියාගත්ත සූත්‍රය මොකද්ද? ඒ ಗುಣ කිරීම මෙන්න මේ වරහන්න මම හොයාගන්න කිව්වේ. ඒ වරහන මම දැන් හොයාගත්තා. ඒ ಗುಣ කිරීම 3න් 2 අඩු කිරීම k බෙදීම 5 මේක සමාන වෙන්න ඕනේ කීයටද? 66ට. හරිද? හරි. 66ට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ ආය මේක මම සුළු කිරීමේ පහසුවට ලේසි කරගන්නවා. පොදු හරයක් ගන්නවා 15. හරිද? 3 15 කරන්න හරය 5න් ගුණ කරන්න නම් මේකත් 5න් ගුණ කරන්න ඕනේ 10යි. 5 2 10යි. 5 3 කරන්න 3න් ගුණ කරන්න ඕනේ මෙතන 3යි කියන්නේ. සමානයි 66යි. හරිද? හරි. ඔන්න ඔහොම එකක් ගත්තා. හරි. ඔයාලට දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ මුළු මැණික් කැට ප්‍රමාණය A නම් ඒ වලින් කොච්චර භාගයක්ද මෙතන තියෙන්නේ කියන එක තමයි මෙතන තියෙන්නේ. හරිද? මෙන්න මෙතන සූත්‍රය දැන් අර මම අර මුලින් ඔයාලට අර k වලට එන්න 5 ගන්න බෑ. 1 2 3 විතරයි ගන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නන්නේ. ඒක මුලින් හිතන්න නැතුව මෙතනින් හිතන්නත් පුළුවන් ඔයාලට. කොහොමද? k වෙනුවට 1 දැම්මොත් 10 අඩු කිරීම 3 7යි. ප්‍රශ්නයක් නැහැ. k වෙනුවට 2 දැම්මොත් දෙවරක් 3 6යි 10න් 6ක් ගියාම 4යි. 15න් 4 ප්‍රශ්නයක් නැහැ. k වෙනුවට 3 දැම්මොත් 3 වරක් 3 9යි. 10න් 9ක් 1යි 15න් එකක් එන්නේ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි k වෙනුවට 4 දාපු ගමන් 4 වරක් 3 12 වෙනවා. ඒතකොට 10න් 12ක් අඩු කරාම ඍණ 2ක් එනවා. භාග සංඛ්‍යාවක් එහෙම ඍණ විදියට වෙන්න බෑ. සම්භාවිතාවක් ඍණ වෙන්න බෑ. ඒ හින්දා අපිට එතනින් k 4 ඉඳන් උඩට අයින් කරලා දාන්න පුළුවන් මේ විදියට අර විදියට හිතන්න නැතුව. හරිද? හරි. ඊට පස්සේ දැන් අපි බලමු
කොහොමද දැන් k වලට දාන්න පුළුවන් අගයන් වලදී ඒ වල අගයම අපිට හොයන්න තියෙන්නේ. හිතන්න තියෙන්නේ. මේ බලන්නකෝ. k වෙනුවට 1 දාන්නකෝ. k වෙනුවට 1 දැම්මොත් 3 වරක් 1 3යි. 10න් 3ක් 7යි. 7 බෙදීම 15 නෙන්නේ. මෙහෙම 7 බෙදීම 15ක් එන්නේ. හරි. මෙතන ඉන්නේ k වෙනුවට 1 දැම්මම 7ට 7 ඒවා 1යි. 15ට 7 ඒවා 2යි 4ක් 2 14යි 2යි දශම ගාණක් නෙන්නේ. නේද? මෙතන එන්නේ එතකොට 2යි දශම ගාණක්. මේක 7 බෙදීම 15 වෙන්නේ 1 බෙදීම 2යි දශම ගාණක්. එතකොට ඒ වල අගේ හොයන්න මේ 66 ගුණ කරන්න ඕනේ අපි 2යි දශම ගාණේ. නේද? 1 බෙදීම 2යි දශම ගාණක් නෙන්නේ. 2යි දශම ගාණෙන් 66 ගුණ කරන්න. එතකොට එන්නේ ආය දශම සංඛ්‍යාව. කවදාවත් මැණික් කැට ගාන දශම සංඛ්‍යාව වෙන්න බෑ. මැණික් කැට ගාණක් නේ තියෙන්නේ. පූර්ණ සංඛ්‍යාවක් ඉන්න ඕනේ. එහෙනම් k සමාන 1 කියන උත්තරේ අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. k සමානයි 2 දාලා බලන්න. k සමානයි 2 දැම්මම 2 ගුණ කිරීම 3 6. 10න් 6ක් අඩු කරපුවම 4යි. 15න් 4. 15න් 4 බලන්නකෝ. 15න් 4. 4ට 4 ඒවා 1යි. 15ට 4 ඒවා 3යි. නේද? 4ට 3 12යිනේ. 3ක් ඉතුරුයි. එතකොට ආයෙත් මෙතෙන්ට එනවා තේරෙනවද ඔයාලට 3යි දශම ගාණක් එනවා කියලා. 3යි දශම ගාණක්. හරි පූර්ණ සංඛ්‍යාව. 3යි දශම ගාණෙන් 66 ගුණ කරාම ආයෙත් පූර්ණ සංඛ්‍යාවක් එන්නේ නැහැ ඒ වෙනුවට. එහෙනම් අපිට k සමානයි 2ක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න k සමානයි 3. මේවා හිතින් කරන්න ඕන දේවල් නා. මම ලියලා පෙන්නනවා හිතින් කරන්න පුළුවන් ටක් ටක් ගාලා හිතින් උත්තර ගන්න පුළුවන් ප්‍රශ්න මේවා. හරිද? k වෙනුවට දැන් තාන්න ඉතුරුලා තියෙන 3 අනිවාර්යයෙන්ම හරියන්න ඕනේ ඔකට ඉතින්. හරි 3 බාලා බලන්නකො. k වෙනුවට දැන් 3 දැම්මම 3 වරක් 3 9යි 10න් 9ක් අඩු කරපුවාම කීයද? 1යි. එහෙ කියන්නේ මෙතන උඩ ලවය 1 වෙනවා, හරය 15 වෙනවා. එහෙනම් ඒ වල උත්තරේ කීයද? k සමානයි 3 වුණාම තමයි ඔකේ හරි උත්තරේ ගන්න. හරිද? k සමානයි 3 වුණාම ඒ ගුණ කිරීම 15න් 1 සමානයි 66 වෙනවා. එහෙනම් ඒ කියන්නේ 15 ගුණ කිරීම 66ක්. 15 ගුණ කිරීම 66 කියන්නේ කීයද? 990ක් කියලා ඔයාලට ওই මන් දීලා තියෙන ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කම උත්තරේ කියලා ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ. එතකොට 15 ගුණ කිරීම 66 990යි ඔය ප්‍රශ්නෙට උත්තරේ. ඔයාලට මේ ප්‍රශ්නේ මෙහෙම වෙනස් කරලා මුලක් දෙන්න පුළුවන්. මේකත් හොඳට මතක තියාගන්න. මේ වගේ ප්‍රශ්නයක් දෙන්න පුළුවන් අපිට. දැන් මෙහෙමම ගාන දෙනවා. මේ බොක්ස් තුනක් තියෙනවා. මේකේ මුල් මැණික් කැට වලින් තුනෙන් එකක් තියෙනවා. මේකේ k බෙදීම පහක් තියෙනවා. k කියන්නේ දණ්ඩි කියලා දෙනවා. මේක 66ක් කියලා තියෙනවා. අපිට ගාන දෙන්න පුළුවන් k වල අගය සොයන්න. k වල අගය සොයන්න. අපි දැන් මම ගානේ අහලා තියෙන්නේ මොකද්ද? මුළු මැණික් කැට ප්‍රමාණයනේ. ඔයාලට දෙනවා k වල අගය හොයන්න. එතකොටත් මේකම තමයි ගාන ඔයාලට හිතන්න. ඉතින් ගාන මේ විදිහමයි. මොකද මුළු මැණික් කැට ප්‍රමාණයේ පූර්ණ සංඛ්‍යාවක් එන k වල අගයක් තියෙන මේක 1යි. ඒ k වල අගය තමයි 3. ඔන්න ඒ වගේ ප්‍රශ්න වෙනස් කරලා දෙන්නත් පුළුවන්. ඒකත් මම ඔන්න කිව්වා. කොහොම තමයි මේ ප්‍රශ්නෙට විසඳුම ගන්න පුළුවන්.